අපේ ඔලිම්පියාඩ් වල 4 වෙනි ගාන තියෙනවා මේ ඔයාලා රයිට් මේකෙන් කියන්න දෙන්න නැහැ ලොකුට මේ ගාන දාන්න යම් හේතුවක් තියෙනවා. මේක මීට කලින් වෙන ගුරුවරයෙක් 4ක් තිබ්බා. ඒ වල මේක පොඩි පොඩි කේස් එකක් හින්දා ඒ නිසා මම මේ ගාන හදන්න ගත්තේ. ඉතින් බලමට සමීකරණයක් කියන එක පේනවනේ. දැන් මම වැඩි මේ කරන් හදන්නේ නැහැ කියලා හිතන් හිටියේ පොඩ්ඩක් ජ්‍යාමිතියට වගේ අර තව යන්න හිතන් හිටියේ. මොකද මේ පුරා ගුරුවරු මේ සම්බන්ධ වීඩියෝ කරන හින්දා මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා යනවා. මේ ගාන අවසානට කියන්න මට තේරෙයි. රයිට් හරි. වීඩියෝ එක නවත්තලා මේක හදන්න. ඊට පස්සේ බලන්න මම කොහොමද හදන්නේ කියලා. මට තේරෙනවද දන්නේ මෙතන මේ වර්ගමූල දැන් සම්බන්ධ මේ වර්ගමූල අයින් කරගන්න බෑ. ඒකරම මෙහෙම වැඩක් ගන්නවා. මේ වර්ගමූල කැපෙන්න මම දෙපැත්තම වර්ග කරන්න. සමීකරණයක් විදිහට වඩ තියෙනවා. එක පැත්තකට කරන්නේ අනිත් පැත්තට කරන්න බෑ. මේ පැත්තේ මූල 3x ධන මෙයාගේ සම්පූර්ණ වර්ගය. හරි. මෙතන වැරද්දක් කරේ නැහැ කියලා වට තේරෙනවා ඇති කියලා. x වර්ගය සමානයි මේ වර්ගයට මේ වර්ගමූලය කැපෙනවා. හරි සාමාන්‍ය දෙයක් නෙනේ. දැන් ගානට කිසි දෙයක් කරේ නැහැ. තාම මුලමයි ඉන්නේ ගානේ. 3x ධන මූල 4x කියලා හම්බ වෙනවා. x වර්ගයට ප්‍රකාශ වෙනවා. දැන් මම මෙහෙම වැඩක් කරනවා. ඔයා දන්නවද මේකේ එකේ වර්ගය 4යි. ඒක වර්ගමූලය මෙහෙම දෙනවා මම දන්නේ නැහැ. ඔයාලා බලලා කියනවා මම කරගෙන ඉන්නේ. ඔයාලට පළවෙනි පාඩමේ වගේ මේ කේස් එක නොදන්න කෙනෙක් ඉන්නවා දැන් මතක තියාගන්න. 4 වර්ගමූලය 2යි. වර්ගමූලය කියන්නේ දෙවරක් දෙක 4යි. වර්ගමූලය කියන්නේ මෙන්න මේවා. එකම සංඛ්‍යාවක් මොකක්ද සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරාම ලැබෙන එකට අපි කියනවා වර්ගය කියලා. එතකොට මේ ගුණ කරන සංඛ්‍යාවට කියනවා වර්ගමූලය කියලා. ඒතර දෙකේ වර්ගමූලය 4 වර්ගමූලය 2යිනේ. මේ වර්ග ගුණ කිරීම එක්ක දෙද්දී අපිට මෙහෙම ලියන්න පුළුවන්. දෙකේ 4 වර්ගමූලය මෙහෙට දාලා 2යි ඊට පස්සේ 5ට වර්ගමූලයක් නැහැනේ. 2යි මූල 5යි කියලා මෙහෙම ලියන්න පුළුවන්. දැන් මම ඒ සිද්ධිය දාන්නම් මෙතෙන්ට. x වර්ගය කියනවා හැමම කියලා 3x ධන 4 කියන්නේ 2 වර්ගමූලය. මේ සිද්ධිය විදිහට උනායි. මම මෙතන 2 මෙහෙට ගන්නවා. අරගෙන x වල වර්ගමූලය දන්නේ නැහැ නේ. මම මෙයා මෙහෙම තියනවා. මෙතන වෙන්නේ. sorry. right. ඊට පස්සේ මෙහෙම සිද්ධිය කරෙන්නම්. මේක මෙහෙම වැඩක් වෙනවා. මම මෙයාට කරන්නම් මෙහෙම වැඩක්. මම මේ මූල x වෙනුවට පොඩි ආදේශයක් ගන්නවා. t කියලා. ඒව නැතුව මේක කරන්නත් පුළුවන්. මේවත් වර්ග කරලා මේ දෙපැත්ත අයත් වර්ග කරොත් මේ මූල x කැපෙන්න මේ මූල x වර්ග වෙනවනේ. එහෙම පුළුවන්. මම හිතනවා ආදේශයක් ගන්න එක ලේසියි කියලා. මම මේ වැඩක් කරනවා. මූල x කියනවා මම මෙහෙම t කියලා. මේ වඩ මම ඊට කලින් මම මෙහෙම කරන්නකො තව ටිකක් තේරෙන්න ඕන නම් මෙයා මූල x ගේ බලය මූල x කියන්නේ දෙකෙන් එකේ බලයනේ. මෙයා ලියන්න පුළුවන් මූල x ගේ 4 වෙනි බලය කියලා. තේරුණාද? දැන් මූල x කියන්නේ මූල x x වර්ගය මෙහෙ වෙනවා මෙතන දෙනවා x වර්ගයනේ. x වර්ගය ලියන්න පුළුවන් නෙමෙයි. x වර්ගය මෙහෙ දෙනවා මෙයා ලියන්න පුළුවන් නේද මෙහෙම. මූල x ගේ වර්ග මූල x ගේ වර්ගය කියලා කියන්නේ x නේ. වර්ගමූල x ගේ වර්ගය කියන්නේ x. එතකොට එහෙම ලියන්නේ x දැන් මේ x ලියන්න පුළුවන් මේ මූල x ගේ වර්ගය. දෙපැත්තම වර්ග කරන ඕනේ. ඒතර මෙන්න මෙහෙම නීතියක් තියෙනවා.
ඒකේ B වෙනි බලය වල C වෙනි බලය මෙහෙම තිබ්බොත් එහෙනම් වරහණක් දාලා ඒ වල BC වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ගුණ කරන්න පුළුවන්. එහෙම ගුණ කරාම x වර්ගයට එනවා මේ 2 2 ගුණ 4යි. මූල x ගේ වරහණක මූල x ගේ 4 වෙනි බලය කියලා. ඒ විදිහට සමානයි. මේ කලින් කරන්නේ x කියන්නේ මූල x ගේ වර්ගය. මූල x ගේ වර්ගය. මෙච්චර මේ සරලව ලියන්න ඕනේ මේ කියන්නේ මම මේ ඔයාලට තේරෙන්න කිව්වේ. උගන්වන එකපාර ගන්න. right. ඊට පස්සේ මම මෙහෙම වැඩක් කරා. මේ මූල x කියන හැමදැනම t දාන්නවා. t වල 4 වෙනි බලය සමානයි. මම මේ එහෙම t එකට සුළු කරන්න ලේසියි. ඔයා කැමති විදිහට ඕන නැත්නම් මේ විදිහටම අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට t වර්ග ධන 2ක් t. ඔන්න ඒක දෙන්න මේ t සමානයි මූල x කියලා මම තේරෙන්නේ. මූල x වලට තමයි t දාලා ලිව්වේ. වැරද්දක් කරේ නැහැ. හරි. right. සමානයි t. ඊට පස්සේ මම මේ පැත්තේ තියෙන පද ටික මෙහෙට ගන්නවා. ඔලිම්පියාඩ් කරන කෙනෙක් ඒකෙන් කොහොමද තේරෙන්නේ බෑ මේ එකක් දිරින වෙනවා කියන එක. කියලා පොඩි කියන්නේ දෙකක් t සමානයි බිඳුවයි. මේක ඇත්තට 4 වෙනි බලයේ සමීකරණයක් වෙනවා. ඔයාලට ඕ ලෙවල් කාලේ මේ ඉගෙනගෙන තියෙන දැන් තියෙන වර්ගජ සමීකරණ විතරයි. right. කියලා ප්‍රශ්නයක් නැහැ. මම මෙහෙම කරන්න වැඩක්. මට මෙහෙම සිද්ධියක් පේනවා. මේක පොඩ්ඩක් මේක විසඳන්න වෙන ක්‍රම තියෙනවා මේ ඊළඟ වලට ගිහින් උගන්වනවා. නමුත් දැන් මේ ඕ ලෙවල් වලට තේරෙන්න කියන්න බෑ. මම මෙහෙම කරන්න. මෙතන t මෙහෙම කරනම් t ඍණ t වර්ගය ඍණ 2ක් t වර්ගය ඍණ t සමානයි බිඳුව. මේ ඍණයි එකතු වෙනවා මේ මෙතන t වර්ගය මෙතන t දෙකයි මේ දෙක එකතු වෙද්දි තුනක් t වර්ගය හැදෙනවා. right. මේ පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්න මේ පොඩ්ඩක් තියෙනවා. මම මෙතනින් t වර්ගයක් එළියට ගන්නවා. පොදු සාධකයක්. මෙතන t වර්ගයක් එළියට ආවට පස්සේ මෙතන t වර්ගයක් ඉතුරුයි තව. මෙතන එක ඍණ sorry මට තේරෙනවා මොකද රවුලක් ගියා කියලා. හරි දැන් මෙතන දෙකක් තියෙන තිබ්බේ ඒක අර t වුණා right. මම මේ දෙකක් t එළියට ඍණ දෙකක් t එළියට ගත්තාට පස්සේ මෙතන හැදෙනවා. දෙකක් t එළියට ගත්තාට පස්සේ එයාගෙන් දෙකක් t ගියම t ඉතුරුයි. හරි. දැන් t ඉතුරුයි. මෙයාගෙන් ඍණ දෙකක් t ගියම ධන 1යි ඉතුරුයි. සමානයි බිඳුවයි. මම හිතනවා තේරුණා කියලා. ඊට පස්සේ මම මෙහෙම එන්න. t වර්ගය ඊට කලින් මෙහෙම සිද්ධියක් කියන්නකො මෙහෙම. a වර්ගය ධන b වර්ගය සමානයි. දැන් මෙහෙම එකක් තිබ්බොත් අපිට ලියන්න පුළුවන් මෙහෙම. a ධන b වරක් a ඍණ b කියලා. x ඍණ 1 x වර්ගය ඍණ 1 කියලා තිබ්බොත් එකේ වර්ගයත් එකයි. ඒතර අපිට ෂේප් එකේ මෙහෙම ඉදන්න පුළුවන්. x වර්ගයෙන් අඩු කරනවා එකේ වර්ගය කියලා. එහෙම ලියන්න ඕනේ නැහැ. මේ වර්ගය කියන එක ලියන්න ඕනේ අපිට එකපාරම දාන්න පුළුවන් x ඍණ 1 වරක් x ධන 1 කියලා. හරි. ඒ සිද්ධියට මම මෙතෙන්ට දානවා. t ධන 1 වරක් t ඍණ 1 කියලා. හරි. ඍණ දෙකක් t ධන t 1 සමානයි බිඳුව. හරි. එතකොට මම මේ මෙතන වාට තේරෙනවද මෙතනත් ධන t ධන 1ක් තියෙනවා. මෙතනත් t ධන 1ක් තියෙනවා. ඒතර මේ දෙන්න පොදු සාධකයක් විදිහට මට අය පාරක් ඉලෙට ගන්න පුළුවන්. t ධන 1. ඊට පස්සේ මේ පැත්තේ දෙනවා t වර්ගය වරක් t ඍණ 1. ඊට පස්සේ මේ පැත්තේ දෙනවා සමානයි බිඳුව. හරි. මම මේවා චුට්ටක් සුළු කරගන්න බලන්න නේ.
t ධන 1 වරක් මෙයාම සුළු කරගන්නම්. මෙයාම සුළු කරගත්තොත් මෙතන t ඝනය ඍණ t වර්ගය ඉතින් t වර්ගය හැදෙනවා. ඍණ t වර්ගය ඊට පස්සේ මෙතන ඒ එකෙම තියෙනවා දෙකක් t සමානයි බිඳුව. තව පොඩ්ඩක් කරගෙන යන්න මේ සාධක කිරුවා තමයි. ඒක පොඩ්ඩක් ඔයාලා තේරුම් ගන්න. මාරු කොට මාරවන්නේ. මම මෙතන t එක පොදුයි කියලා ගන්නවා. t එක පොදුයි. ඒ t එක මම මෙතන t එක පොදුයි. එතකොට හැදෙනවා t වර්ගය ඍණ t ඍණ 2 සමාන බිඳුවයි. හරි. ඊට පස්සේ ඔයා දන්නවනේ මේ ඔයා දන්නවා මේක සාධක වලට කඩන්න. ඔලිම්පියාඩ් කරන එකේ මොනවාට මේ සිද්ධිය කියලා දෙන්න. පස්සේ කියලා දෙනවද මේ දැන් කියලා දුන්නත් කවන්න. දැන් මේ දෙක ඕලෙවල් මට්ටමේ සාධක පේලි 4ක් දීලා ඕලෙවල් වලට ආයෙම ලියන්න පේපර් එකේ ලියනකොට මේ ඔයා මේක තේරුම් ගන්න. මම කලින් මෙහෙම ලියන්න පුළුවන් මේක මේ 9 වගේ කෙනෙක් දුන්නොත් තේරෙන්නේ නැත්නම් මේක මෙහෙම සාධක වලට කඩන්නේ. මම මේව කරනවා මම මේ පැත්ත පොඩ්ඩක් මකලා ඉන්නවා. ඒවා මේ රෙකෝඩින් එක බලා ගන්න පුළුවන් නේද? මේක ඇත්තටම පිළි 4කින් සාධකවලට කඩන්න පුළුවන් වුණා. මම මෙතන කරලා පෙන්නන්නම්කෝ. t වර්ගය ඍණ t ඍණ 2නේ. සමානයි බිඳුව. මේක අපි ඕලෙවල් කාලේ සාධකවලට කරනවා දන්නවා. මේ දෙක ගුණ කරනවා ඍණ 2යි t වර්ගය. හරි. ඊට පස්සේ මේ දෙන්නගේ සාධක මෙයාගේ සාධක ලියනවා. හරි. ඍණ 2ක් t වර්ගය. හැදෙන්න කොහොමද කියලා. දැන් මෙයා දෙනවා එක්කෝ ඍණ 2ක් t වරක් ඍණ 2ක් t වරක් t දියන්නේ. ධන 2ක් t වරක් ඍණ t දියන්නේ. මේ විදිහට තියෙන්නේ. ඉතින් හරයි සාධක තියෙනව නෑ නේද? මේකේ අපි මෙතෙන්ට ගැලපෙන දෙන්න තෝරගන්නේ ගුණ කිරීමේදී මෙයා හැදෙන්න ඕනේ. ගුණ කිරීමේදී මෙයා හැදෙනවනේ. ඒ හින්දානේ මේ සාධක දෙවුවේ. ගුණ කරද්දී මෙයා හැදෙන්න ඕනේ. මේ දෙකේ එකතුවෙන් මෙන්න මෙයා හැදෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරොත් හැදෙන්නේ මොකද්ද? ධන t හැදෙනවා. මෙතන ධන දෙකක් තියෙන මෙතන ඍණ t කැපුණාම ධන t හැදෙන්නේ. ඒක හරියන්නේ නැහැ. මෙතන ඍණ දෙකක් t මෙතන ඍණ දෙකක් t ධන t දින. එතකොට ඍණ t හැදෙනවා. අයන ඒ දෙක ලියා ගන්නවා මෙහෙම. මොකද ඍණ දෙකක් t ධන t මෙතන ඍණ දෙක t වර්ග සමානයි බිඳුව. ඊට පස්සේ ආ ගන්න මෙතනින් t ලියලා ගන්නවා t right මේ දාගත්ත පැත්ත නම් වැරදි දැන් එහෙම වෙන්නේ මෙතෙන් t ලියලා ගත්තාට පස්සේ මෙතනින් t ඍණ 2 ඉතුරු වෙනවා. එහෙම t ගත්තාම දෙන්නගෙම t කෙනෙක් අඩු කරලා ලියනවා මේ. මෙයාගේ එක t කෙනෙක් මෙයා t ඉතුරු වෙන්නේ 2යි. ධන මෙයාගේ එකක් තමයි පොදුයි කියලා කියන්නේ. වෙන මේ කැවෙන්නේ t ඍණ 2 සමානයි බිඳුව. ඒතර වල තේරෙනවද නැහැ මෙතන t ඍණ 2ක් තියෙනවා මෙතන t ඍණ 2ක් තියෙනවා මෙතන t ඍණ 2 පොදුවට ගන්නවා ඊට පස්සේ t ධන 1 සමානයි බිඳුව. ඊට පස්සේ මේ දෙක ගන්නවා t ඍණ 1 t ඍණ 2 බිඳුව වෙන්න ඕනේ නැත්නම් t ධන 1 බිඳුව වෙන්න ඕනේ. ඔයාලට තේරෙනවද මෙන්න මෙහෙම මම මේ වෙලාවට යක් කියන කමක් නැහැ මේ දැන් මෙතන දෙයක් තියෙන්නේ මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ වෙන්නේ. ඒ වෙලාවකට කමක් නැහැ ඒක පටස් ගාලා ගාන හදලා දානවට මම මෙහෙම දෙයක් ඔයාලට කියලා දෙන්න. මේක මේවා ලියන්නේ නැතුව එකපාර ගන්න විදිය මේ මෙතෙන්ට එන ඉලක්කම් දෙකේ මේක හොඳට අහගන්න.
ගුණිතය තමයි මේ තියෙන්නේ. ලකුණත් එක්ක හිතන්න ඕනේ. ඍණ දෙක. ඉලක්කම් දෙක එකතුව තමයි මේ තියෙන්නේ. මේ t ගැන ඉතින් එතනට ප්‍රශ්නයක් නැහැ. ඍණ 1. ධන ඍණ 2 මෙතනට එනවා. මෙතනට ඍණ 1 එනවා. එතකොට ඔයාලට මේ අමුකුත් ලියන්න ඕනේ. මම මේ පැත්තම මකා ගන්න වැඩකුත් නැහැ. මේ මොකක්ද t ධන 1. මම මේ t මෙතනින්ම ලියා ගන්නකො t ඊට පස්සේ මේ දෙන්නක මේ ගුණ වුණාම ඍණ දෙකක් එන්න ඕනේ. ඒ කියන්නේ එක්ක ඍණ 1යි ධන 1 එක්ක මේ එක්ක ඍණ 1යි ධන 2යි ගුණ නැත්නම් ඍණ 2යි ධන 1යි ගුණ වෙන්න ඕනේ. හරි? මේ දෙක සුළු වුණාම එකක් එනවා. හැබැයි එන්න ඕනේ ඍණ එකක්. ඒ කියන්නේ ඍණ එකක් එන්න ඕනේ කියන්නේ ලොකු කෙනා ඍණයි. කවුද ලොකු? දෙක තමයි ඍණ වෙන්නේ. එහෙනම් මෙහෙම එකපාරට යන්න පුළුවන්. t ඍණ 2 වරක් t ධන 1 සමානයි බිංදුව කියලා. ඒක තේරුණාද? දැන් එහෙම සාධක කඩන්න තේරෙන්නේ නැත්නම් අර විදියට සාධක කඩන්න. රයිට්? එතකොට ඊට සාධක 4ක් එනවා. කොහොමද උත්තර 4ක් එන්න ඕනේ? මොකද 4 බලයින්ද. ඔයාලට වර්ගිත සමීකරණයට උත්තර දෙකක් එන්නේ. මෙතන අර x වර්ගය කියලා පටන් ගන්න. ඒ හින්දා මෙතන 4ක් තියෙන. මෙතන උත්තර 4ක් එනවා. එක්ක t සමානයි බිංදුව වෙන්න ඕනේ. t සමානයි බිංදුව හෝ නැත්නම් t ධන 1 සමානයි බිංදුව. එහෙම ලියන්න ඕනේ. දැන් t සමානයි බිංදුව. t වලට එනවා බිංදුව කියලා. මේක එකක්. t ධන 1 බිංදුවයි නම් මේ t ධන 1 සමානයි බිංදුව නම් t එන්නේ ඍණ 1නේ. මේක මෙහෙට දැම්මම t සමානයි ඍණ 1 හෝ මෙයාගෙන් එනවා t සමානයි ධන 2 අයි t සමානයි ඍණ 2 t සමානයි ඍණ 2 ඍණ 1 sorry ඍණ 1 මේ දෙක සමානයි. මෙන්න මේ උත්තර 4ක් එනවා. උත්තර 4ක් වට මේවා උත්තර නෙමෙයි. අපි t කියලා ගත්තේ කවුද? මූල x. එහෙනම් අපි ආව ආදේශ කරන්න t සමානයි බිංදුවට විතර මූල x සමානයි බිංදුව ගන්න ඕනේ x නේ. දෙපැත්තම වර්ග බිංදුව වර්ග බිංදුවයි එක්ක මේකයගේ x වෙන්න ඕනේ. එහෙම නැත්නම් t සමානයි ඍණ 1යි. t කියන්නේ මූල x සමානයි ඍණ 1යි. මෙයා වර්ග කරාම x සමානයි ධන 1යි. හරි? උත්තරේ ධන වෙනවා. එක්ක x වෙනකොට මේකෙන්න ඕනේ. එහෙම නැත්නම් t මෙයා ගන්න. රයිට්? t සමානයි ධන 2යි. t සමානයි ධන 2යි. ඊට පස්සේ මෙයා ඒ වෙනකොටත් මූල x සමානයි ධන 2යි. ඊට මෙයා වර්ග කරන්න x වර්ග sorry වර්ග කරද්දී x වෙනවා x සමානයි ධන 4යි. මෙයා සුළු කරත් එන්නේ x සමානයි ධන 1යි කියලා. මේ සුළු කිරීම මේ උත්තර සමානයිනේ. උත්තර 4ක් යනකොට දෙකක් සමානයි. මෙතන විශේෂ හේතුව තමයි ඔයාලා මේ සාමාන්‍ය මේක මෙන්න මෙහෙම වුණේ ළමයි මේක හදලා මේකට උත්තරේ දාලා බලලා උත්තරේ එනවද කියලා. සාමාන්‍යයෙන් අපිවත් එහෙම කරන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි දාලා බලලා සාමාන්‍යයෙන් පුරා කරලා එන උත්තර හරි කියලා හිතනවනේ. මේකට බිංදුව දාලා බලන්න. බිංදුව දැම්මොත් එනවා. x 3න් බිංදුව 3න් ගුණුවොත් 3යි. එතකොට මේ පදේ නැති වෙනවා. අයත් 4න් ගුණුවොත් 3 වර්ග මූල අයත් 4න් ගුණුවොත් බිංදුවයි බිංදුවේ වර්ගමූල බිංදුව බිංදුව දෙක එකතු බිංදුවයි අයත් බිංදුව. ඒතර x වලට බිංදුව එනවා. x ගැලපෙනවා. ඒ කියන්නේ උත්තරේ හරි. ඊට පස්සේ මේක දාන්න. x වෙනකොට 4 දාන්න. 4 දැම්මත් එනවා. 4 දැම්මොත් මෙතන 12ක් එනවා. 12ක් එනවා. 4 දැම්මොත් මෙතන 16යි. 4 16යි. 16 වර්ගමූල ගත්තොත් 16යි. sorry 16 වර්ගමූල ගත්තොත් 4යි. 12ට 4 කියමු අයත් 16යි. ඒක වර්ගමූලය 4යි. ඒතකොට x වෙනකොට 4ත් ගැලපෙනවා. මේ එක දාලා බලන්න. එක දැම්මම එන්නේ. එක දැම්මම එක්වරක් 3 එක්වරක් 3යි. 4යි. 4 වර්ගමූලය 2යි. ඊට පස්සේ 4යි 3යි එකතු කරාම 7යි. මූල 7ක් තමයි එන්නේ. එතකොට එකට සමාන වෙන්නේ නැහැ. එනොත් එනවා. මොකද මේ එනවා වගේම මේක මේ දැන් මට එයා
උත්තරේ හදලා ගැන මේ හදන්න ගිහිල්ලා ඒ සර් කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා ඊට පස්සේ ඇවිල්ලා ඒ සර් නම් මගේ විදියට නෙමෙයි විසඳුවේ මම අර කිව්වේ මේ වර්ග කරන්න කියන්නේ එහෙම කරලා තමයි ඒ සර් විසඳුවේ මේ මම මේ විදියට විසඳුවා මේ කරුණු උත්තරේ එහෙමනේ එතකොට ඉතින් එයාටත් මේක කියන උත්තරේ ආවා දෙපාරක් ඉතින් මේ x සඳහා එක උත්තරයක් වෙන්නේ නැහැ ඒක තමයි ඒ ගානේ තිබ්බ විශේෂත්වය මේක දාන්න මේ රයිට් හරි මේක ඉතින් අය කියන්න දෙයක් නැහැ මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා එච්චරයි රයිට්